මචල්ලා මේකයි කතාව. ටවුමට මොන හරි දෙයක් ගන්න යනවනම් අනිවාර්යෙන් සෙනගින්න කඩේකට ඵලයල්ලා. සෙනග අඩු කඩවල වලට හිත හොඳින් යන්න එපා. මේ අඩුවට ගන්න පුළුවන් වෙයි. මේ අනේ උට සෙනගෙන්නේ නැහනේ. අපි කීපාම මේ උට පුළුවන් අඩුවට දෙයි. මේ මෙහෙමයි කියලා යන්නරන් එපා. මොකද ඌ බලන්නේ අම්මට සිරි හාවෙක් වෙනවා. මේ කොහොම හරි මේ මහාන කරලා යවන්නම් කියලා තමයි ඌ try කරන්නේ. ඒක නිසා මේ අත්දැකීම් කියන්නේ මේ සෙනග වැඩි කඩවල වලට ගිහිල්ලා කොහොම හරි තෙරපිලා හරි කමන්නේ මේ බඩු ටික ගනින්න. සෙනග නැති තැන් වලට ගිහිල්ලා නිකන් මේ ලෝකල් බඩුත් වැඩි ගණන් දීලා අරන් එන්න එපා. හැබැයි ඉතින් ඒ වගේ තැන් වලට ඉතින් මේ එකපාරයි යවෙන්නේ. මොකද ඊට පස්සේ දන්නවා මේ ඇයි ඉතින් ඒ වගේ තැන් වලට සෙනග එන්නේ නැත්තේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් උඩ තට්ටු වල තියෙන එතකොට ඇතුලේ තියෙන කඩවල වලට ඉතින් කට්ටිය යන්නේ නැහනේ. ඉතින් ඒ වගේ තැනකට අපි හිත හොඳින් ගිහපුවාම අපිටම තමයි කියලා වෙන්නේ. මේ මචල්ලා අනිවාර්යෙන් කියන්නේ සෙනග වැඩි කඩවල වල ගේමක් ගහන්න පුළුවන් නම් මේ සෙනග වැඩි කඩවල වලටම ගිහිල්ලා මේ වෙලාව ගියට කමන්නේ නැහැ. හැබැයි ඉතින් උඹට පොඩි හරි ලාභයක් හම්බෙයි. මොකද සෙනග අඩු කඩවල වලට ගිහපුවම උන් අපිව හූරගෙනම කනවා. ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ අපහාසයක් නෙවෙයි කරන්නේ. එහෙම තමයි ඉතින් ගොඩක්ම වෙන්නේ. එන ආදර කියලා නම් ජයෝ.